ගීතාවලිය 31 නායක වාද්‍යකරුටයි දාවිද්‍ය ගීතයකි. ස්වාමිනී ඔබ කෙරෙහි විශ්වාස කරමි කිසි කලකත් ලැජ්ජා නොවෙම්වා. ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මිදුව මැනව. මා දෙසට ඔබගේ කන නමා ඉක්මනින් මා මිදුව මැනව. මා ගලවන්ට ශක්තිමත් පර්වතයක්ද ආරක්ෂා ගෘහයක්ද වුව මැනව. මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය. එබැවින් ඔබගේ නාමය නිසා මට මග පෙන්වමින් මා ගෙන ගිය මැනව. ඔවුන් රහසින් මට හෙළූ දැනින් මා බැහැරගත මැනව. මක්නිසාද ඔබ මාගේ රක්ෂාස්ථානයය. ඔබ අතට මාගේ ආත්මය භාර දෙමි. සැබෑකමේ දෙවිවු ස්වාමිනී ඔබ මා මිදූසේක. බොරු වූ හිස් වූ දේ සලකන්නන්ට ද්වේෂ කරමි. නමුත් මම ස්වාමින් කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ කරුණාව ගැන සතුටුව ප්‍රීතිවන්නෙමි. මක්නිසාද ඔබ මාගේ පීඩාව දුටුසේක. පීඩාවලදි මාගේ ආත්මය හැඳිනගත්සේක. ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබුසේක. විශාල භූමියක මාගේ පාද පිහිටෙව්සේක. ස්වාමිනී මට කරුණා කළ මැනව. මක්නිසාද මම දුකින් සිටිමි. මාගේ ඇස එසේය මාගේ ආත්මයත් ශරීරයත් ශෝකයෙන් වැහැරයයි. මාගේ ජීවිතය කනගාටුවෙන්ද මාගේ අවුරුදු සුසුම්ලීමෙන්ද ගෙවී තිබේ. මාගේ අයුතුකම නිසා මාගේ ශක්තිය පිරිහෙයි. මාගේ ඇටද ක්ෂය වී තිබේ. මාගේ සියලු එදිරිකාරයන් නිසා අධික වශයෙන් මාගේ අසල්වාසීන්ට නින්දාවක්ව සිටිමි. මා අඳුනන්නන්ට භීතියක්ව සිටිමි. පිටතදී මා දුටුවෝ මා කෙරෙන් පලාගියෝය. සිතින් තොර වූ මල තැනැත්තෙකු මෙන් මතක් නොවී සිටිමි. බිඳුණු භාජනයක් මෙන් වෙමි. මක්නිසාද බොහෝ දෙනෙකුගේ කෙලසුම් බස් ඇසීමි. හාත්පස භීතිය ඇත්තේය. මට විරුද්ධව එක්ව මන්ත්‍රණය කරද්දි ඔවුහු මාගේ ජීවිතය පැහැරගන්ට උපා යෙදුවෝය. එහෙත් ස්වාමිනි මම ඔබ කෙරෙහි විශ්වාස කෙලෙමි. ඔබ මාගේ දෙවියන් වහන්සේ යයි කීමි. මාගේ කාලයන්න ඔබ අතේය. මාගේ සතුරන් අතින්ද මට පීඩා කරන්නන්ගෙන්ද මා මුදා හැරිය මැනව. ඔබගේ මෙහෙකරුවා කෙරෙහි ඔබගේ මුහුණ බැබලෙව්ව මැනව. ඔබගේ කරුණාවෙන් මා ගැලෙව්ව මැනව. ස්වාමිනි මම ලජ්ජා නොවෙම්වා. මක්නිසාද ඔබට හඬ ගැසීමි. දුෂ්ටයෝ ලැජ්ජාවෙත්වා. ෂෙයෝලෙහි නිශ්ශබ්ද වෙත්වා. ආඩම්බරයෙන් හා හෙලා දැක්මෙන් ධර්මිෂ්ඨයාට විරුද්ධව උටංගු ලෙස කතා කරන්නා වූ බොරු කියන තොල් නිශ්ශබ්ද වේවා. ඔබ කෙරෙහි බය ඇත්තන්ට නිදාන කොට තැබුවා වූ ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියේහි ඔබ කළා වූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද. මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණ වලින් ඔබ හමුයෙහි වූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවන සේක. මුක විවාදයෙන් ඔවුන් විමානයෙහි රහස් ලෙස ආරක්ෂා කරන සේක. ස්වාමින්ට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ශක්තිමත් නුවරකදී තමන් පුදුම වූ කරුණා ගුණය මට පෙන්වූ සේක. මම වනාහි ඔබගේ ඇස් හමුවෙන් සිඳිනු ලබමි ඉක්මන්කමින් කියමි. එහෙත් මා ඔබට මොර ගැසු කල ඔබ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක. ස්වාමින්ගේ සියලු ශුද්ධවන්තයනි උන්වහන්සේට ප්‍රේම කරව. ස්වාමීන් වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂා කරන සේක. උඩංගු ලෙස ක්‍රියා කරන්නාට බොහෝසෙයින් ප්‍රතිඵල දෙන සේක. ස්වාමින් කෙරෙහි බලා සිටින සියල්ලෙනි ශක්තිමත් වව්. තොපගේ සිත ධෛර්යවත් වේවා. ආමෙන්.